බිලියන 3.5ක් accounts තියෙනවා WhatsApp. ඒ කියන්නේ WhatsApp පාරිභෝගිකින් මේ වෙද්දි ලෝකේ පුරාම බිලියන 3.5ක් ඉන්නවා. සෑහෙන ලොකු ප්‍රමාණයක්. එතකොට මේ ළඟ දුන WhatsApp leak එක මොකද්ද? ඒ කියන්නේ අපේ තොරතුරු මේ WhatsApp ආයතනය කියලා තියෙනවා end to end encrypted කියලා. එතකොට මේ දේ බොරුවක්ද? ඕස්ට්‍රේලියාවේ සහ යුරෝපයේ cyber security team එකක් එකතු වෙලා දෙයක් කරලා තියෙනවා. මෙතනදී හෙළි වුණා දෙයක් WhatsApp එකේ තියෙනවා කියලා loop hole එකක්. ඒ කියන්නේ WhatsApp එකේ තියෙනවා දුර්වලතාවයක්. WhatsApp භාවිතා කරන සියලුම පාරිභෝගිකයන්ගේ privacy එක නැත්තම් අපේ තොරතුරු leak වෙනවා කියලා තමයි එතනදී ඒ රිසර්ච් එකේදී හොයාගෙන තියෙන්නේ. මෙතනදී පැය ගානකට සාමාන්‍යයෙන් පැයකට මිලියන 100කට වැඩි account ප්‍රමාණයක් ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේක WhatsApp application එක සතුව තියෙන දුර්වලතාවයක් කියලා තමයි ඒගොල්ලෝ පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් මේ දේ ඔයාටත් බලපාලා තියෙන කොහොමද? ඒ වගේම ඔයාටත් වෙලා තියෙන දැනගන්න නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකත් එක්ක ඉවරනකම් ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මේ දේ නැති කරගන්න පුළුවන්, මේ දේ බලක්ව ගන්න පුළුවන් සහ ඉදිරියේදී WhatsApp එකේ අප්ග්‍රේඩ් වෙයි ඇප්ලිකේෂන් එක මේ වෙද්දි අපේ settings වෙනස් කරගෙන අපිට පුළුවන් අපේ privacy දේවල් තව කෙනෙක් ගාවට නැත්නම් වෙන කෙනෙක් බලන එක නවත්තන්න පුළුවන්. ඒ දේවල් මම කියලා දෙනවා මේ වීඩියෝ එක තුලින්. එහෙනම් දිගටම වීඩියෝ එකත් නැදිලා ඉන්න. වීඩියෝ එක හොඳට ලයික් කරන්න අමතක කරන්න එපා. ෂෙයා කරන්න, ඒ වගේම කමෙන්ට්ස් කරන්න, තව කෙනෙක්ට බලන්න. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. subscribe කරන්න PTech YouTube channel එක. මේ වගේ තව වැදගත් දේවල් ගොඩක් ඔයාලට ඉස්සරහ බලා ගන්න පුළුවන් වෙන නිසා. right එහෙනම් අපි බලමු මොකද්ද මේ WhatsApp leak එක, මොකද්ද මේ WhatsApp එකේ තියෙන loop hole එක කියලා. ඉතින් මම කලින් කිව්වා වගේම මේ වෙද්දි ලෝකේ පුරා WhatsApp පාරිභෝගිකයන් ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් එක යූස් කරනවා බිලියන 3.5කට අධික පිරිසක් මුළු ලෝකේ පුරාවටම. එතකොට මේ පිරිසකගේ ෆෝන් නම්බර්ස්, ඒ වගේම ප්‍රොෆයිල් පිච් එක, ඒ වගේම ලාස්ට් සීන්, ඒ වගේම අපේ about මෙන්න මේ වගේ හැම දෙයක්ම තව කෙනෙක්ට බලා ගන්න පුළුවන් හැකියාව හරි ලේසියෙන් පහසුවෙන් තිබිලා තියෙනවා මේ WhatsApp ඇප්ලිකේෂන් එක සතුව. ඒක ඒගොල්ලෝ දන්න වෙන්න පුළුවන්, නොවෙන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙටා සමාගම සතුව තමයි WhatsApp ඇප්ලිකේෂන් එක තියෙන්නේ. ඉතින් මේක මෙටා සමාගම කියන්නේ මාක් සකර්බර්ග්ගේ. ඉතින් ඔහු මේ පිළිබඳව යම් කිසි දෙයක් දන්නවත් ඇති. ඉතින් මේ දේ හිතලා කරාද නොහිත කරාද කියන එක අපිට ගැටලුවක්, ප්‍රහෙලිකාවක්. කොහොම වුණත් ඔස්ට්‍රේලියාවේ මේ සයිබර් ටීම් එක හොයාගෙන තියෙන මේ රිසර්ච් එකත් එක්ක ලෝකෙම ගොඩක් පෙරලියක් වුණ හේතුවක් වුණා WhatsApp ඇප්ලිකේෂන් සම්බන්ධව. මොකද ඒගොල්ලෝ කියලා තියෙනවා end to end encrypted කියලා. ඒ කියන්නේ අපේ messages, අපේ chat මේ හැම දෙයක්ම කිසිම කෙනෙක්ට බලන්න බෑ කියන එක ඒගොල්ලෝ කියලා තිනවා මෙටා සමාගමෙන්. ඉතින් මොකද්ද මේ උනේ කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඇත්තටම අපේ WhatsApp එකේ තියෙන data නැත්නම් අපේ chat leak වෙලා තියෙනවද? මෙන්න මෙතන ගිහිල්ලා අපි කලබල වෙන්න chat වලට ගිහිල්ලා මේගොල්ලෝ research එකේදී කියන්නේ අපේ WhatsApp එකේ තියෙන data, අපේ chats, අපේ මේ images වගේ මේ දේවල් leak වෙලා නෙමේ. ඒ දේවල් hack කරලත් නෙමේ. හැබැයි මේ දේවල් වලට පෙළඹීමක් කරන්න පුළුවන් දේවල් පොඩි ලීක් එකක් තියෙනවා WhatsApp එකේ. ඒ කියන්නේ loop hole එකක්. ඒ කියන්නේ දුර්වලතාවයක් තියෙනවා. WhatsApp එකේ තියෙනවා මෙන්න මෙහෙම option එකක්. ඉතින් ඕගොල්ලන්ට මේ WhatsApp interface එකට ගියාම මෙන්න මෙතන තියෙනවා ඕගොල්ලන්ට පේනවා මෙතන මේ තියෙනවා plus mark එකක්. ඒ කියන්නේ new chat එකක්. මේ new chat එකේ ඕගොල්ලන්ට පේනවා ගියාම තියෙනවා මෙතනින් search name or number කියලා. මෙන්න මෙතනදී ඕගොල්ලන්ට number එකක් search කරන්න එනවා. right? මෙතනදී කරන්න තියෙන ඕගොල්ලෝ හිතන්නකෝ කාගේ number එකක් guess කරලා ගහන්නකෝ. දැන් මම උදාහරණයට මම නම්බර් එකක් වෙන යාළුවගේ නම්බර් එකක් සේව් කරපු නැති එක මම එතකොට නම්බර් එකක් මම ගහනවා. දැන් ඕගොල්ලෝ නිකමට හිතන්න මම අපි නම්බර් එකක් ගහලා බලුවා එකක් වැඩ කරන්නේ නැහැ. ඊට මගේ මම මේ නම්බර් එකක් සිලෙක්ට් කරගත්තා. මේ නම්බර් එක මේ වෙද්දි මම සේව් කරලා නැති නම්බර් එකක් මගේ contact list එකේ මම ඒක paste කරපුවාම මෙතන chat කියලා එනවා. හැබැයි ඔයාලට පේනවා එයාටින් යාගේ නම වැටලා තියෙනවා සහ ඊට අමතරව මට මෙතන ඇතුළට ගියම ප්‍රොෆයිල් එක ඇතුළට යන්න පුළුවන්. පේනවනේ මම මේ නම්බර් එක සේව් කරලා නැහැ. ඒ නිසා මේ නම්බර් එක විදිහට මම පෙන්නන්නේ. හැබැයි බලන්න එතකොට යාගේ ලාස්ට් සීන් එක දැක්ක මම. ඊට පස්සේ මෙතන ගියාම යාගේ නම වැටෙනවා, ප්‍රොෆයිල් පිච් එක වැටෙනවා. ඔයාලට පේනවද එතකොට? මේ මම සේව් කරලා තියෙන නම්බර් එකක්. එතකොට මෙයා මාව සේව් කරලත් නැති වෙන්න පුළුවන්. එතකොට මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නේ ඔයාලට තේරෙනවද? මෙතන ලොකු ගැටලුවක් තියෙනවා කියන එක. මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නේ මේ WhatsApp එකේ. ඉතින් මේ දුර්වලතාවය ගැන තමයි කියලා තිබුණේ. සමහර වෙලාවට මොකද මෙයා මේක මේ ප්‍රොෆයිල් පිච් එක දාලා තියෙන්නේ everyone කියන එක. ඒ නිසා තමයි මේ විදිහට මෙහෙම පෙන්වන්නේ. ඉතින් ඕගොල්ලෝ දැක්කා මෙතනදී අපි සේව් නොකරපු නම්බර් එකක්. සමහරවිට වෙන කෙනෙක්ගේ නම්බර් එකක්. ඉතින් මම මේ ගෙස් කරලා මෙතන ටයිප් කරන නම්බර් එකේදී එයා WhatsApp ඉන්න account එකක් නම්, කියන්නේ WhatsApp register වෙලා ඉන්නවා නම්, එයාගේ ප්‍රොෆයිල් පිච් එක, එයාගේ නම, එයාගේ bio details, ඒ කියන්නේ about මේ හැම දෙයක්ම මට ලේසියෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දේවල් වලින්, ඒ කියන්නේ මේ data වලින් වැරදි කරන කෙනෙක්ට හිතන්න හැකර් කෙනෙක් කියලා. එහෙම නැත්නම්
ප්‍රෝඩාවක් රවට්ටන හදන කෙනෙක්ට ලේසියෙන් පහසුවෙන් තමන්ගේ දේවල් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ දේ WhatsApp application සතුව තියෙන දුර්වලතාවය කියලා තමයි ඒගොල්ලෝ මේ cyber team එක පෙන්වා දුන්නේ. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් මොක දැක්ක කියලා මොකද කියලා. හරි. නිකන් හිතන්නකෝ කෙනෙක් ඔයාගේ නම්බර එක සර්ච් කරලා ඔයා සේව් නැති ඔයා දන්නේවත් නැති කෙනෙක් ලෝකයේ මෙල රටක කෙනෙක්. ඔයාගේ නම්බර එක එයා සර්ච් කරලා බලලා එතකොට එයා දන්නවා ඔයා පිරිමි කෙනෙක්ද ගැහැණු කෙනෙක්ද. එතකොට මෙතනදී පෙන්නවා අපේ ලාස්ට් සීන් එක පවා පෙන්නනවා. එතකොට ඔයා about එකේ දාලා තින ඔයාගේ ඩ්‍රීම්ස් හරි ඔයා කරන දේ ගැන මොන හරි ඔයා දාලා තිනා වෙන්න පුළුවන්. එතකොට ඔයා කවුද කියන එක ගැන පොඩි අදහසක් එනවා. ඊට පස්සේ ඔයා ඔන්ලයින් ඉන්නේ කොයි වෙලාවටද කියලා මේකේ පෙන්නනවා. ඔයා ඔෆ්ලයින් යන කොයි වෙලාවටද ඔන්ලයින් කොයි වෙලාවටද කියලා පෙන්නනවා. ඔයාගේ ප්‍රොෆයිල් පිච් එකක් දකින්නවා. එතකොට මේ දේවල් හරහා ඔයාව යම්කිසි ආකාරයක ප්‍රෝඩාවට ලක් කරලා අපි කියන්නේ ෆෝල්ස් ඒ කියන්නේ අපි දන්න ස්කෑම් කියලා මේ දවස්වල කියන්නේ දේවල් රවට්ටන්න වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් ඔයාට ලේසියෙන් පහසුවෙන් ඔයාව මේ වගේ ප්‍රෝඩාවට අල්ලගෙන ඉවරලා ඔයාගේ මුදල් ගන්න වගේ දේවල් නැත්තම් ඔයාව බ්ලැක්මේල් කරන්න වගේ දේවල් වලට පෙළඹීමේ හැකියාව හරි පහසුවෙන් මේ ඔප්ෂන් එක හරහා ලැබෙනවා හැකර් කරන කෙනෙක්ට ස්කෑම් කරන ඕනෑම පුද්ගලයෙක්ට. ඉතින් අපි කොහොමද මේ දේවල් වලින් අපේ ප්‍රොෆයිල් එක නැත්නම් අපේ WhatsApp account එක බේරගන්නේ? ඒකට තියෙනවා settings. මම කියලා දෙන්නම් ඒ settings එක ඕගොල්ලෝ දැම්ම මේ settings එක apply කරගන්න හදා ගන්න. මුලින්ම ඔයාගේ WhatsApp එකට යන්න. ඒ WhatsApp එකට ගියාම ඔයාගේ මෙතන තියෙනවා iPhone එකක නම් දැන් මම use කරන iPhone එකක් මේකේ තියෙනවා settings කියලා මෙතන කෙරවල. මම හිතන්නේ Android users ලගේ තියෙන settings තියෙන මේ කෙරවල වලට වෙන්නේ. settings වලට ගිහිල්ලා එතන ඔයාගේ යන්න මෙන්න මේ accounts කියන එකට මුලින්ම යන්න. මෙතන ඔයාගේ security notifications අනිවාර්යයෙන්ම on කරලා තියාගන්න අමතක කරන්න එපා. මේ ටික් එක දාලා තියාගන්න. ඊට පස්සේ ඔයාගේ two step verification එක අනිවාර්යෙන් on කරලා තියන්න. මෙතන ලොකු ප්‍රශ්නයක් එනවා නැත්නම් මම මේ වෙද්දි already මගේ security ඒ කියන්නේ two step verification මම on කරලා තියෙන. ඒ නිසා මේක අනිවාර්යෙන් on කරලා තියාගන්න. ඔයාට මේකදී OTP code එකක් ඇවිල්ලා ඔයාගේ phone number register කරලා තියෙන WhatsApp phone number එකට ඊට පස්සේ verify කරගෙන ඔයාගේ two step verification on කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ email address එක දාන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් email address එක දාලා මෙතන verify කියලා තියෙනවා නම් ඔයා තවදුරටත් secured වෙනවා. ඊට පස්සේ ඔයාට pass key එකක් create කරගන්න පුළුවන්. මෙතනදී ඔයාගේ iCloud එකත් එක්ක දැන් key chain එක තියෙන. ඒ කියන්නේ මම iCloud එකත් එක්ක WhatsApp එක pass key වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තවත් secured වෙලා තියෙන මගේ iCloud එකත් එක්ක ඔයාගේ Android නම් Samsung මේ වගේ phone අදාළගත් එක්ක ඒක ඔයාට key chain එක දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා පහු යන්න ඔයාගේ මේ privacy settings කියන එකට මෙතන තමයි වැදගත්ම දේ තියෙන්නේ. මේ privacy settings කියන එකේ මෙතනදී ඔයා බලන්න ඔයාගේ last seen and online කියන එක අනිවාර්යයෙන් මෙතන දාන්න ඕන settings එක තමයි ඔයා අනිවාර්යයෙන්ම my contacts දාන්න. එහෙම නැත්නම් nobody දාන්න. මම දාලා තියෙන nobody කියන use කරන්න. මොකද එතකොට කිසිම කෙනෙක්ට මගේ privacy එක පිළිබඳව කාටවත් හොයලා බලන්න බැරි නිසා ඉතින් මට කොයි විදිහටද ඒක මගේ කැමැත්ත පරිදි මම කියන්නේ අනිවාර්යෙන් my contacts දාන්න. එහෙම නැත්නම් nobody දාන්න. එතකොට who can see when I am online කියන එකටත් same as last in කියලා මේ settings එකම apply වෙනවා. මෙතනටත් ආයෙ වෙනස් කරන්න දෙයක් නැහැ. එතනදී profile photo ඒ වගේම about link groups sticker ඒ වගේම status අවසානයේ live location නම් තියන්න. මේ හැම settings එකක්ම ඕගොල්ලෝ මේ දකිනා වගේම ඔක්කොම my contacts තියන්න. කැමති නම් කෙනෙක්ට nobody දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපේ ෆෝන් එකේ සේව් කරලා තියෙන contact එකකට මගේ profile photo එක පෙන්නනවා නම් හොඳයි. about links groups ඒ වගේම stickers සහ status කියන එක last scene එකේ විතරක් nobody තිබ්බට කමන්නේ. අනිත් ඒවා ඉතින් my contacts දාලා තියාගන්න. මම recommend කරන්නේ මේවා my contacts එකේ තියාගන්න. කිසිම එකක් දාන්න එපා everyone. ඒ වගේම last scene එක විතරක් nobody තියාගෙන live location නම් දාලා තියන්න. ඒක තමයි හොඳම settings එක තමයි මගේ නම් යෝජනාව. මේ වෙනකොටත් ඕගොල්ලෝ මේ settings එක හදලා තිබුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. යම් කිසි වෙනස්කම් තිබ්බනම් ඒ මං කිව්ව settings එක හරියට apply කරගෙන දාගන්න. ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ කොහොම කරත්. හැබැයි අනාගතයේදී ඒ කියන්නේ ඉදිරි දවස් කිහිපය තුළ WhatsApp එකේ යම් කිසි මේ option එක වෙනස් කරලා ඉවරලා දේවල් වෙනස් කරා මෙටා සමාගම විසින්. මොකද මේ දුර්වලතාවයන් එක්ක ඒගොල්ලෝ application එක තවදුරටත් develop කරනවා කියන්නේ මිනිස්සු ඒගොල්ලෝ ගැන තියෙන විශ්වාසය නැති වෙනවා කියන එක. ඒ නිසා මිනිස්සුන්ගේ විශ්වාසය තියාගෙන ඒගොල්ලෝ වැඩ කරන්න නම් අනිවාර්යෙන් මේ දේවල් වෙනස් කරා ඉස්සරහට. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් කියන්න ඕනේ ඕගොල්ලන්ට නොදන්න නම්බර් එකක් කරා එන කිසිම OTP එකක් ෂෙයා කරන්න යන්නත් එපා. ඒ වගේම මේ ඕගොල්ලන්ට ලින්ක් එකක් එන්න පුළුවන් ඒ ලින්ක් ක්ලික් කරන්න යන්නත් එපා. ඒ කිසිම දෙයක් ෂෙයා කරන්න යන්නත් එපා. අරවා දෙනවා මේවා දෙනවා කියයි නොදන්න කිසිම දෙයකට අත ගහන්න යන්න එපා. සමහර වෙලාවට කොච්චර දේවල් වුණත් මිනිසුන්ට ලෝභකම ඇති වෙන්න පුළුවන්. ආසාවල් ඇති වෙන්න පුළුවන්. කිසිම දෙයක් නොදන්න දෙයක් කරන්න යන්න එපා. ඊට පස්සේ තමන්ගේ වල තමන් කපාගත්ත වගේ දෙයක් වෙනවා. ඒ මුණ කට්ටිය ඕන තරම් ඇති. එහෙම කරලා ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න මෙන්න මේ වගේ ස්කෑම් වලට ඔයගොල්ලෝ අහු වුණා කියලා. ඉතින් තාක්ෂණ දිනුනත් එක්ක මිනිසාගේ විනාශය කියන එක තමයි මගේ හැමදාම අදහස් උනේ. ඒ වුණාට ඒ හැමදේම පාලනේ අපි ගාව තියෙනවා නම් අපිට ඒ ගේමක් ගහන්න පුළුවන්. ඉතින් WhatsApp එකේ end to end encrypted ගැන මම කලින් කතා කරලා තියෙනවා. මේ link එක ගන්න ඔයාලට මේ වීඩියෝ එක බලන්නත් පුළුවන්. කොහොම වුණත්
දේවල් හොඳින් හරි විදිහට පාවිච්චි කරන්න කියලා තමයි මගේ නම් ඇඩ්වයිස් එක. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා මම බලාපොරොත්තු වෙනවා. ආයෙත් මේ වගේ වීඩියෝ දෙකකට බලන්න ඕන නම් PTech YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. like කරන්න share කරන්න තව කෙනෙක්ට බලන්න. ජය වේවා. එහෙනම් මේ දවස්වල පැතිරෙන මේ වැසි තත්ත්වයත් එක්ක හැමෝම පරිස්සමින් ගෙවල් වලට ඉන්නවා ඇති කියලා බලාපොරොත්තු වෙනවා. හැමෝටම එහෙනම් සුබ දවසක් වේවා.